திருகோணமலையில் எங்கள்கிட்ட பாதுகாப்பு அமைச்சரும் இருக்கிறார் ஒரியா அவர் வளமையாக ஹெட்செட் போடுறதில்ல ஹெல்மெட் தான் போட்டு கொண்டிருக்கவர் ஆகவே அவருக்கு அது விளங்காத பாவம் இங்கே பார்த்து கொண்டிருக்கார் என்றால் திருகோணமலை வெறுகல் பிரதேசத்தில் அந்த மக்களுக்கு வந்து நன்கொடை கொடுக்குறேன்னு போயிருக்கிறீர்கள் கொஞ்சம் போய் அந்த மக்களை வந்து கடைசியாக நன்கொடை கொடுக்குற டிஎஸ் வந்து அனசென்று சொல்லப்படுகின்ற முஸ்லீம் ஒரு டிஎஸ் ஒரு ஆள் டிவிஷனல் செக்ரட்டரி ஒரு ஆள் அந்த மக்களுக்கு எதிராக வழக்கு போட்டு 4 பேரை அரெஸ்ட் பண்ணி 3 பேரை சிறைக்குள்ளே போட்டுக்கிறீங்க அந்த நன்கொடை தாங்கடான்னு கேட்டதுக்கு எவ்வளவு வெக்கமென்று ஜோதிச்சு பாருங்க உங்களோட சபாநாயகர் அவர்களே அரசாங்கம் கொடுக்குற நன்கொடை ஏன் எங்களுக்கு இல்லைன்னு கேட்டதற்காக 3 பேர் சிறைக்குள்ள இன்னும் 17 பேரை போலீஸார் தேடிக்கொண்டிருக்கிறார்கள் ராஜகாரிய பாதாகிரிமாண்டு வெக்கம் அதை எங்களுடைய பாதுகாப்பு அமைச்சரிடமே ஓடிட்டார் வழியால் நல்ல நான் சில விடயங்களை சிங்களத்தில் சொல்ல ஆசைப்படுகிறேன் கரு மூலாசன மந்திரத்துமணி மம දෙමළ ජාතිවාදී කතා කරන්න යන්නේ හරිද මම දෙමළ මම හින්දු හැබැයි මේ අතේ තියන්නේ අස්කරිය පීඩේ මට දාපු පිරිත් නුල තව එකක් තියෙන මහානායක හාමුදුරුවෝ දාපු පිරිත් නුල හැබැයි ඕලා ලැජ්ජ වෙන්න ඕනේ දැන් අස්කරිය පීඩේට ඇහුන්නේ කායරි කටන තියනවාද මේ අස්කරිය පීඩෙන් මහානායක පීඩේ මං ගිහිල්ලා හම්බලා කතා කරා අපේ දෙමළ ජනතාවේ ප්‍රශ්න ටික හැබැයි ඒගොල්ලෝ මට උත්තර දුන්නේ මේ ආණ්ඩව තව පොඩි කාලෙන් තමයි ඉන්නේ කියලා. ඒ තරමට මේ රට ඇතුළේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එපා වෙලා තියෙන්නේ. මමත් බලුවා ගෙදර ටික තහරන් ටිකක් ගලවලා ලක්ෂ 20ක් ගන්න පුළුවන්. ඉන්නකො පාපිසෝ මේ ලක්ෂ 20ක් ගන්න පුළුවන් කියලා අතරම මම තහරන් දෙකක් ගලවුවා. හැබැයි ඒ තහරන් දෙකට ලක්ෂ 20 දෙන්නේ නෑලු. දැන් ආයේ දාන්න මට 20000ක් යනවා. එතකොට අඩේ ඉඩවා ඉන්ද්‍රා හරිද මට ලැජ්ජයි තහරමකට ලක්ෂ 10ක් දෙනවාද කොහෙදරි මන්ද මං හිතන්නේ තමයි අපේ ලොක්කා එනකොට අපි එළියට යනවා හැබැයි අපේ ජනාධිපතිතුමා එනකොට මට අහන්න කැමැති මගේ ගෙදර තියෙන තහරම් දෙකට ලක්ෂ 20ක් ගන්න පුළුවන්ද කියලා අයියානේ ඔය රට ඔච්චර බොරු කියන්නේ ඕගොල්ලෝ මට එකක් කිය තව එකක් ඇහුන්නේ නයිට්ලා වයින්ඩ් වෝටර් එකක් අරගෙන මට කතා කරන්න හරිද ලැජ්ජාවේ බෑ තහරම් නැවේ අණ්ඩවැයර් දෙන්නත් සල්ලි නැහැ මේ රට ඒක මතක තියාගන්න. තමුන්නාස දණ්ඩවැයර් නැතුව අවිලා තියන්නේ. මෙතන කවුරු හරි බුද්ධාම ඉන්නවා නම් අතෝසන්න කියන්න කරුණා කරලා. මම හින්දු. මම දෙමළ. හැබැයි මම අනිත් ආගම් වලට ගිහිල්ලා වැදලා මේගොල්ලෝ විශ්වාස කරන එක මේ ඉන්නේ තව මන් කියඩක් කැමති නෑ. මේ පුදු පිළිමට බලලා කිව්වා මේ පිළිම වන්දනාව ගෝත්‍රික වැඩ කියලා. ඒ වගේ රට ඒ වගේ තත්ත්වයට අපේ සිංහල රට දෙමළ රට මුස්ලිම් රට ලස්සන රටක් තල්ල කර යනවා මේ කරු මූලාසන මන්ත්‍රීතුමයි තව එකක් කියන්න තියෙන්නේ ડોક્ટર බෙල්ලන ගහ මම මේ කෙලිම කියන්නේ ડોક્ટર බෙල්ලන කියන්නේ දෙකක් කාලයක් තවදී thank you ડોક્ટર බෙල්ලන කියන තනිකර දේශපාලනය කරන පුද්ගලයා මම ඒක ෂුවරකට කියන්න එයා කරන්නේ රනිල්ගේ ගේම් එක විතරයි එයා ගහන්නේ හැබැයි ලැජ්ජාවේ බෑ ඕගොල්ලොන්ගේ සෙක්‍රටරි 2020 මිලියන පොඩකින්ටකෝ මෙෂින් 5ක් කරන් තියෙනවා නැෂනල් හොස්පිටල් එකට මිලියන 210ක් වේදන් කරලා ඒ ලැබොරටරි එකට මෙෂින් එක ඒක අරන් තියන්නේ හේමාස් එකේ හේමාස් එකේ එයාට කට් එකක් ඇවිල්ලා තියෙනවා කුමාර වික්‍රමසිංහ හිටපු නැෂනල් හොස්පිටල් ඩිරෙක්ටර්ට කට් එකක් ඇවිල්ලා තියෙනවා ඒකට ගිහිල්ලා බෙල්ලණයා මේ කම්ප්ලේන් එකක් දාලා තියෙනවා බෙල්ලට අවයින් කරලා මාරටන්න වෙන කවුරු හරි ගිහිල්ලා අල්ලා යකෝ මම මේ පාර්ලිමේන්තේ ඉන්න නිසා අයින් කරන්න බැරුව ඉන්නේ ඕගොල්ලෝ හරිද දැන් මේ කවුරු හරි අල්ලා දූෂණ ගියා අල්ලා දූෂණ කොමිටුවට ගියා හෙට ලියුමක් කරනවා උඹලා ගෙදර බලයල්ලා කියලා මට මේ ලැජ්ජාව මේ අපේ ජනාධිපතිතුමා එනවා කිව්වා ආවොත් එයාට කියන්න එයා මම ළඟදී ගිහිල්ලා මුණවසන කොට කිව්වා මගේ අත්ත මේම අල්ලලා මිරි කරලා මේ මල්ලි ඔයාට අයි ප්‍රශ්නය අයියෝ වැඩිපුර සද්ද දාන්නේ පාර්ලිමේන්තුවේ මට කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුමනි මම කතා කරන්නේ තුප්පත් මිනිස්සු වෙනුවට ගිහිල්ලා බලන්න ගම්බල දැන් මේ තමුන්නාසලාට හෙල්මට් දාගෙනවත් යන්න පුළුවන්ද කියන්නකෝ කැප් එක ගන්නවා 225ක් හරිද මෙතනින් අපේ මේ කවුද අපේ ආරක්ෂක නේද මම දන්නේ නැහැ පොලිස් ඇමතිතුමා ඉන්නවා එයාටත් මේ පාරේ යන්න බැරි වෙලා මේ ඉන්නවා නේද පාරේ යන්න බැරි අපි නත් තුවක්කුව මේම දාගෙන යනවා අපි දෙමළ මිනිස්සු හරිද අපිට කාටවත් බෑ නෑ හැබැයි එක සිංහල මිනිහෙක්වත් මාව මරන්නේ නෑ
බය වෙන්න එපා. මම මේ පාරවල වල ගම්වල ගිහලා අවදිනවා. හැබැයි තුවක්කේ කරේ තියාගෙන මට ඒක බය තුවක්කෝ දීලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ නිසා අපේ වේරගෙන අපිට පුළුවන්. අපි ආරක්ෂා අමතතුමා යනවා. මේ ඒගොල්ලෝට ගාස්ලා 10යි. ඊට පස්සේ ගාස්ලා 20යි. ලැජ්ජාවේ බයන ඔයාලගේ රටනේ මේක. දැන් අපි යනවා ගම්වල ඔයාලට යන්න බැරියයි. පුළුවන් නම් යන්න මේ කරුණා කරලා අර බෙල්ලණියාගේ කම්ප්ලයින් එක කරුණා කරලා විමර්ශන කරලා බලන්න. විමර්ශන කරලා බලලා ඉවරලා මට තපරේස දෙන්න විමර්ශන කරලා බලලා ඉවරලා ඒක බරදි නම් කමන්නේ. හැබැයි ඕගොල්ලෝ ගිහිල්ලා රනිල්ව දැම්මා කෝට්ස් එකේ ඊට පස්සේ බෙල්ලණියා බේරන්න ගියා. ඊට ලැජ්ජ වෙන්නේ නැද්ද? මේ ඔන්ඩෙන් සෙට්‍රෝන් බේත් එක ගහලා ළමයි දෙන්නේ මරලා තියෙනවා. හිතලා බලන්නකෝ ඔයාලගේ ගෙදර දෙන්නෙක් මරලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඔහම කරනවද? ඔයාලගේ දරුවෝ දෙන්නෙක් මරලා තියෙනවා ඔයගොල්ලෝ ඔහම කරනවද? අවසන් කරන්න මන්ත්‍රීතුමා. ඉවර කරන්න. එන්න මාරේක ඩිරෙක්ටර් එක එළවුවා. ඒ තරමට මේකල ඔගොල්ලෝ මේ අපේ රටේ මේ ගෙනලා තියෙන. කරුණා කරලා ඉල්ලන්නම් මට නම් ඕනේ අර ලක්ෂ 10ක තගඩ සල්ලි. හැබැයි අර කෝටි වහක් දෙන්නම් ලක්ෂ 50ක් දෙන්නම් 100ක් දෙන්න කිව්වනේ. ඒ මිනිස්සුව කරුණා කරලා ඉල්ල පොඩ්ඩක් හම්බෙන්න. ගුටි ගන්න වෙනවා. හැබැයි කම්බෙන්න අපි බේරගන්න. අපේ නම කියලා අපි කියන්න ડોක්ටර් අර්චුනා යවුවා. ඒ නිසා ගහන්න එපා කියලා අපේ පක්ෂය කියලා බේරගන්න. කතාව අවසන් කරන්න මන්ත්‍රීතුමා. ඉවර කරනවා. thank you. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මේළඟට රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. මන්ත්‍රීතුමනි මම අගය කරනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ ආයවැයක් අවසන් කළා. ඊට පසුව ඇති වෙලා තියෙන ව්‍යසනය නිසා අපි නැවත කැඳ වෙලා පාර්ලිමේන්තුවේ අපි මේ කතා කරන මොහොතේ කොයි ආකාරයෙන්ද අපේ රටේ ආර්ථිකය සවිශක්තිමත් මට්ටමට ගේන්න අවශ්‍ය වන්නේ කියලා. මම ප්‍රථමයෙන්ම අපේ සියලුම මේ ව්‍යසනය සම්බන්ධයෙන් වැඩ කරපු රණවිරුවන්ට පොලිසියට ආපදා කළමනාකරණ සේවය වැඩ කරන සියලු දෙනාටම සියලුම සමස්ත ජනතාවට මනුෂ්‍යභාවයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් මගේ සහ එක්සත් ජාතික පක්ෂ අපේ කෘතඥතාවය අපි පුද කරන්න කැමතියි. මේ පරිපූර්ණ ඇස්තිමේන්තුවේ බිලියන් 500ක් නැත්නම් කෝටි 5000ක් මේ අවස්ථාවේදී අවසර දෙනවා වගේම මම හිතන විදිහට මේක తాවකාලිකව ගන්න එස්තිමේන්තුවක් ලෙස තමයි මම සලකන්නේ. මොකද මේක සුනාමියේ බිලියන් බිලියන් 7ක් 8ක් විතර ගියා නම් අවුරුදු 10කට විතර පෙර මේ අවස්ථාවේදී මීට වැඩිය ලොකු ව්‍යසනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් රටට මේකෙන් කිසිම යම් විදිහේ පාඩුවක් ඇති නොවන විදිහකට අපි රට සංවර්ධනය කරන්න අවශ්‍යයි. එකමුතුව වැඩ කිරීම තමයි අත්‍යවශ්‍ය කාර්යය. මේ අවස්ථාව එක මම හිතන්නේ පාවිච්චි කරන්න අවශ්‍යයි. මෙතන මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති සහ ඇමති නැති නිසා මම ඉතාමත් ඕනකමින් අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 6 වෙනි වාරිකය අපි අරන් ඊට පසුව කටයුතු කරා නම් මං හිතන විදිහට මෙතන ඉන්න ඇමතිවරු අපේ ලාල්කාන්ත මෙතන ඉන්නවා මෙතන අනිත් ඇමතිවරු ඉන්න නිසා මං කියන්නේ ඒ වාරිකය අරන් මේක ඉදිරියට ගෙනිච්චනම් මේ රටට මීට වැඩි සුබදායකයි ලෙස මම සලකන්නේ මොකෝ ඒක වුණ දෙයක් මේක සැප්තැම්බර් මාසයේ 3 වෙනි 6 වෙනි ට්‍රාන්ච් එක අවසන් කළා ඊට පසුව ඇති වුණ දෙයක් නිසා මම හිතන්නේ ඒ 6 වෙනි වාර්ෂිකය $300 බිලියන් 357 තරම් කටයුතු කරා නම් මම හිතන රටට මීටිය වැඩි වටිනවා කියලා.